ඒක වීඩියෝ එකේ මම ගැව්වනේ යප්පා මට අතරකට එපා. ඉතින් කොද්දකාරය ඉන්නවනේ. යාට තේරෙනවා යා කියන විදි තමයි හරි. යා නාසිස් සයිකොලොජි වලින් කියන්නේ ඔය නාසිස්ට්. යා කියන විදිය තමයි හරි අර හිට්ලර් ඉන්නවනේ. ඒ වගේ ගොඩාක් කට්ටිය ඒක මරලා තියෙනවා. ඒ වගේ හිතේ තියලා එයාලට කියන්නේ යාලා හරි තමයි. යා වැරදක් කරන්නේ නෙවෙයි කියලා තමයි ඉන්නේ. ඉතින් මිනිස්සුලාට ගහලා මිනිස්සුලාට කුණු කරප බැන්නලා මිනිස්සුලාට කැත කරලා ඒ වගේ කට්ටියක අපි කොච්චර ඔයාලට ෆොලෝවර්ස් ඉන්නවා නම් ඔයාලට කොච්චර ඔයාලා හම්බ කරන්න පුළුවන් සෝෂියල් මීඩියා එක අනිවාර්යෙන් ඔයාලගේ නමය ඔයාලගේ කැත කරගන්න පුළුවන් ඔයාලා හොඳ මිනිහා නම් ඔයාලට බලාගන්න තමයි ඔයාලා සෝෂියල් මීඩියා එක විශ්වාස කරන්න එපා ඔක්කොම ෆේක් ඔක්කොම රියැලිටි නෙවෙයි හොයන්න ඕනේ හොඳට සල්ලි තියෙනවා නම් පෙන්නනවා පිටිපස්සේ බෑග්ග්‍රවුන්ඩ් එක සල්ලි නැහැ. හොඳට ගොඩක් කට්ටියට සල්ලි නැති පෙන්නනවා නම් එයාලට සල්ලි නැහැ. අනිවාර්යෙන් සල්ලිකාරය තමයි සල්ලිකාරය කවදාවත් එයාගේ සල්ලි එක පෙන්නන්නේ නැහැ. ඔයාලා සෝෂියල් මීඩියා ගෑනිලා ලස්සනයි න ඔයාලා ලස්සන ඉන්නා නම් එයාලට හිත හොඳ නැහැ. හිත හොඳයි නම් ලස්සන නැහැ. ඒ වගේ හිත හොඳේ ගෑනිලා තියාගන්න. අනිවාර්යෙන් ඒ වගේ තමයි සෝෂියල් මීඩියාව විශ්වාස කරලා ඔයාලා ෆලෝ කරලා කැමේ කාලා යාලගේ අයිතිකාරයක කැත ඒ වගේ තමයි තියෙන්නේ ඔක්කොම ඔයාලා කොත්තු කාලා තමයි ප්‍රශ්නේ එක ඔයාලට කැමදාම දුවන්න එපා කොත්තුවක අනිවාර්යෙන් පොඩි පොඩි කඩේ වෙලාට දුවන්න අනිවාර්යෙන් පාරේ ඉන්න මිනිස්සුලාට කණ්ඩ අහිංසක මිනිස්සුලා බිස්නස් එක යාලගේ ප්‍රොමෝට් කරන්න ඔයාලා හිතාගන්න එපා අපේ රටේට ඒ වගේ සංවර්ධන කරනවා නම් අනිවාර්යෙන් පොඩි කට්ටියක අනිවාර්යෙන් ඔයාලා එකතු කරලා එයාලට ප්‍රොමෝට් කරන්න නැත්නම් බෑ අපිට ඔයාලා කොමාන්ඩ් කරන්න ඇයි කියලා අනිවාර්යෙන් ඔයාලා මොනවද කරනවා නම් දාගන්න පුළුවන් නැත්නම් කනප්පල්නවාම බෑ